සුබ දවසක් ඔයාලට cooking restaurant with Indu YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුදු කැවිලි මේසෙට දාන එකට හවස තේ වේලක් බොන්න එහෙම ලේසියෙන්ම හදාගන්න පුළුවන් කැවිලි වර්ගයක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපට ඕන කරනවා තෙත හාල් පිටි ග්‍රෑම් 150ක්. ඒ වගේම සීනි ගන්නවා ග්‍රෑම් 100ක්. ලුණු තේ හැඳි කාලයි සෝදුරු තේ හැඳි කාලයි ඕන. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි සීනි පැණි එක හදා ගන්න ඕනි. පෑන් එකකට සීනි ටික දාගෙන වතුරත් ඒ ප්‍රමාණයටම අරගෙන දිය කරගන්න. මේ සීනි පැණි එක හදාගනිද්දී ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. සීනි ටික දිය වුණාට පස්සේ අපි ඒකටම ලුණු ටිකයි සූදුරු ටිකයි එකතු කරගන්නවා. මේ සීනි පැණි එක හරියටම විනාඩි 7-8ක් මද ගින්දරේ තියාගත්තාම ඇති. සීනි උණු වෙලා වැඩි වුණොත් අලුව එක ගල් වෙන්න බලනවා. ඒ වගේමයි සීනි එක උණු වෙලා මදි වුණොත් අලුව එක කැඩෙන්න බලනවා. මේ විනාඩි 4කට විතර පස්සේ දැන් හොඳට සීනි පැණි එක නටන්න අරන් තියෙන්නේ. මේ වෙලාවේ ගින්දර වැඩි කරගන්නේ නැතුව මධ්‍යම ගින්දරේ තියාගන්න. විනාඩි 7-8ක් ගියාම මෙහෙම හැන්දට අරන් බලන්න අන්තිම බිඳුව නූලක් වගේ ඇදෙන්න පටන් ගන්නවා නම් මේ වෙලාව ලිප ඕෆ් කරගන්න. එහෙමත් නැත්නම් මේක බලන තව ක්‍රමයක් තමයි ඇඟිලි දෙකට අරන් බලන්න ඇදලා නූලක් වගේ ඇදෙන්න පටන් ගන්නවා නම් ඒ වෙලාවේ හරි ඕෆ් කරගන්න ලිප. පිටි ටික අපි කලවම් කරගනිද්දී මේ සීනි පැණි එක හොඳටම නිවිලා තියෙන්න ඕන. ඉතින් අපි ඒක නිවෙන්න තියලා ඊළඟට හාල් පිටි එක බැදගනිමු. හාල් පිටි එකත් මද ගින්දරේ බැදගන්න. විනාඩි 5ක් වගේ බැදගත්තාම ඇති. හොඳට බැදුනහම මේක සුවඳක් එනවා. ඒ වගේමයි මේක වැලි වගේ හොඳට බැදුනහම පිටි බැදිලාද කියලා බලන තව ක්‍රමයක් තමයි හාල් පිටි ටික අතට අරන් මෙහෙම ලිපට දාලා බලන්න. මේ වගේ ඇවිලෙනවා නම් පිටි බැදිලා හොඳට. බැදගත්ත පිටි ටික අපි මේ වගේ ආයේ හලා ගන්න ඕන. මොකද කැට කැට වගේ හිටෙනව බැද්දාම ඒ කැට කැට වගේ ටික ආයේ බ්ලෙන්ඩර් කරලා අරගෙන මේ වගේ හොඳට හලා ගන්න. දැන් සීනි පැණි එක නිවිලා තියෙන්නේ අපේ. මම මේ වෙලාවේදී පිටි ටික ටික එකතු කර ගන්නවා. පිටි එකතු කර ගන්නකොට පිටි මේස හැඳි දෙකක් විතර ඉතුරු කරගෙන මේකට එකතු කර ගන්න. මොකද අපිට අලුවා එකට යටින් ඉහින්න පිටි ඕන. උඩින් ඉහින්නත් පිටි ටිකක් ඕන කරනවා. ඩෝ එකක් වගේ හදාගෙන මේ වගේ අපි ලෑල්ලකට පිටි ටිකක් ඉහලා ඩෝ එක තුනී කරගමු.
අවශ්‍ය ගානට තුනී කරගෙන කැමති ප්‍රමාණයෙන් කපා ගන්න. ඔයාලට මේකෙන් වැඩි ප්‍රමාණයක් හදාගන්න ඕන නම් මං කියපු ගණන් ගුණ කරලා ගන්න. ඒ වගේමයි මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් channel එක subscribe කරලා මගේ channel එකත් එක්කලා එකතු වෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ අතරට එනකම් අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.